හායි හායි යාළුවෝ, ඉතින් කොහමද ඡන්ද ප්‍රතිඵල අහලා? දැන් ඉතින් සතුටින් ජයග්‍රහණය කරපු කට්ටිය සතුටින්, පරාජය වෙච්ච කට්ටිය ඒක සමබරව බෙදා ගනිමින් අපේ රටේ සාමය සුරකිමින් දැන් අපි ජීවිතයට මුහුණ දෙනවා. ඇත්තටම ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවම අපිට පෙනී ගියා මාලිමාව බහුතරයක් දිනාගෙන, ඒ වගේම අර මහමැතිවරණයේදී පසුගාමීව නැත්තම් පස්සට ගිය සමහර පක්ෂ පොඩ්ඩක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා ප්‍රාදේශීය මට්ටමෙන්. ඇත්තටම මේ කට්ටිය ප්‍රාදේශීය මට්ටමෙන් යම් කර්තව්‍යයක් බර කරට ගනිමින් යම් ප්‍රතිඵලයක් ලබාගෙන තියෙනවා කියලා අපිට ඇත්තටම පැහැදිලිව පේනවා. මේක ඒ ආකාරයෙන් මේ කට්ටිය තමන්ගේ පක්ෂයට සිදු වූ හානිය හඳුනාගෙන තියෙනවා කියලත් අපිට කියවා ගැනීමක් කරගන්න පුළුවන්. ඒක කොහොම වුණත් මාලිමාව මේ අවස්ථාවේදී අපිට දක්න ලැබෙන්නේ බහුතරයේ දිනාගෙන ප්‍රාදේශීය සභා පිහිටුවා ගන්න ආකාරය තමයි. ඇත්තටම කතා කළොත් මේකේ සමහර අවස්ථාවලදී ප්‍රාදේශීය සභා වෙනත් විපක්ෂයකට ලබා දීමෙන් ජනතාව කරගත්තේ සමහර විට අවාසි සහගත සිද්ධියක් වෙන්න පුළුවන්. රටේ ජනාධිපතිකම භාරවේ සිටින කෙනා ජනාධිපති වෙන පක්ෂයක සිටිද්දී, පාර්ලිමේන්තු බහුතරය වෙන පක්ෂයක සිටිද්දී ප්‍රාදේශ සභාව වෙනත් පක්ෂයකට නැත්නම් වෙනත් කණ්ඩායමකට ලබා දීමෙන් ඉහළ සිට ලබා දෙන සමහර අවස්ථාවලදී මුදල් පරිහරණය වගේ දේවල් විශ්වාසනීයභාවයකින් තොරව ලබා දීමට පස්සට අඩියක් ගන්න සිද්ධ වෙනවා කියන කතාව ඔබත් මාත් ඒ අවස්ථාවේ ඒ මොහොතේ එතන සිටියා නම් ඒ දේ සිද්ධ කරන ඇත්තටම වෙනත් කණ්ඩායමකට මුදල් බාර දීමේදී, සංවර්ධනය කටයුතු සිද්ධ කිරීමේදී ඒ කට්ටියගේ විශ්වාසය ගොඩනැගිලා තියෙන ආකාරය අනුව ඒක ලබා දෙන්න ඒ කට්ටියට පොඩ්ඩක් අඩිය පස්සට අරන් තමයි තීරණයක් ගන්න සිද්ධ වෙන්නේ. මේකේ සිදුවන ලොකුම හානිය තමයි ගමේ ජනතාවට. ගමේ ජනතාවට පෙර පරිදිම නැත්නම් මාලිමාව ආණ්ඩුව නැත්නම් ජනාධිපති වීමට ඉස්සර තිබූ ඒ පිළිවෙල තමයි සමහර විට ඒ ගම් තුලට ඒ සංවර්ධන කටයුතු සිද්ධ වීගෙන යන්නේ. සමහර විට මේක මාලිමාව විසින් නැත්නම් යම් ව්‍යුහයක් ගොඩනගමින් රටේ ගමේ ජනතාවට අසාධාරණයක් නොවන සෑම කෙනෙකුටම සමසේ ඒ සංවර්ධන කටයුතු ලබා දෙන දේවල් ලබා දීමට පියවර ගන්නවා ඇති කියලා අපි විශ්වාස කරමු. මොකද මාලිමාව ආණ්ඩුව සමසේ හැමෝටම එකසේ සලකන ආණ්ඩුවක් බව අපිට පහුගිය කාලවලදී පැහැදිලිව පෙනුණා. ඡන්දේ නොදුන් වෙනත් පක්ෂවල ඒ සමාජිකයන් මෙයාලා එහෙම හඳුනා නොගෙන අපිට පක්ෂව ඡන්ද දුන්නේ මේ කට්ටිය කියලා එහෙම හඳුනා නොගෙන ලබා දෙන දේ සියල්ල සමසේ ජනතාවට බෙදා දුන් ආකාරය ඇත්තටම අපි දැක්කා. කොහොම හරි මේකෙන් සිද්ධ වෙච්ච හානිය මාලිමාව ආණ්ඩුවට නෙමේ ගමේ ජනතාවට කියන එක අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන්.